හොඳින් ඉන්නවද? හොඳින් හිටියට කමන්නේ මේ කතාවත් අහගන්නකො. මේ වෙනකොට ලංකාවේ කොවිඩ් රෝගය ආසාදනය වෙලා ආයෙත් වතාවක් මම මේ කතා කරන්නේ මේ අවුරුද්ද ගැන ඊයේ දවස ගැන. කොවිඩ් ආසාදනය වෙලා මේ වෙනකොට ලංකාවේ රෝගීන් දෙන්නෙක් මිය ගිහිලා තියෙනවා. ඒත් එක්කම මේ වෙනකොට 9.13ක් වගේ සුසන රෝගීන් අතරේ කොවිඩ් පැතිරිලා තියෙනවා. මම නැත්තම් කොවිඩ් ආසාදනය වෙලා තියෙනවා. මම නෙමෙයි කියන්නේ වයඹ වෛද්‍ය පීඨයේ වෛද්‍ය විද්‍යාව ගැන ප්‍රධාන මහාචාර්යවරයා කියන්නේ මේ ඉතින් මේකට කලබල වෙන්න අවශ්‍ය නැහැ. හැබැයි මේ වෙනකොට කොවිඩ් තියෙනවා. පරිස්සම් වෙන එක කොකටත් හොඳයි කියලා. ඉතින් ඔන්න මාස් දාන්න එහෙම නැත්තම් ඔන්න ආයෙත් මාස් දාලා පොඩ්ඩක් තමන්ගේ ආරක්ෂාව ගැන තමන් හිතා ගන්න. මොකද මේ වෙනකොට මේ රටේ ඉන්නේ ගෝඨාභය රාජපක්ෂ කියන ජනාධිපතිවරයා නෙවෙයි. එතකොට ඒ කාලේ කොවිඩ් ඒ විදිහට පාලනය කරාට පුනරුදේ යටතේ කොයි විදිහට කොවිඩ් පාලනය කරයිද කියලා අපිට කියන්න බෑ. නිකන් වැක්සින් ටික විදීද කියලා විශ්වාස කරන්න බෑ. රටවල් වල හිර වෙලා හිටියොත් ලංකාවට ගෙන්න ගනීද කියලා කියන්න බෑ. එතකොට අර මොනවාද ඒවට කියන්නේ? අර මධ්‍යස්ථාන වලට දාලා ඔයාලට ප්‍රතිකාර කරයිද ඔයාලට අපිට ප්‍රතිකාර කරයිද කියලා කියන්න බෑ. කොවිඩ් යම් විදිහකට පාලනය උලා නම් අපේ රටේ ඒ විදිහට ආයෙත් කොවිඩ් පාලනය කරයිද රට වහයිද මිනිස්සු ගැන හිතයිද ඔය කිසිම දෙයක වගකීමක් අපිට ගන්න බෑ. ඒ නිසා තමා හිසට තම අතමේ සෙවණැල්ල කියලා පරිස්සම් වෙන එක තමයි කරන්න තියෙන්නේ. හරිද? එහෙනම් ඒක මතක් කරන ගමන් මම මේ කතා කරන්න ආවේ ලයිට් බිල ගැන. දැන් මේ Facebook වල මේ සෝෂල් මීඩියා ඔක්කොගෙම ෂෙයා වෙනවා ලයිට් බිල ගෙවන්න බෑ කියලා ගැම්මට ඉස්සර ෂෙයා කරපු පෝස්ට් එකක් ලයිට් බිල් ගෙවන්න එපා කියලා මිනිස්සු උසිගන්වපු පෝස්ට් යකෝ හඳුන් අයියා ඇයි ඔයා ඒ වගේ කුහක වැඩ කරලා තියන්නේ කාලේ ඔයා කියලා තියෙනවා මේ ලයිට් කැපුවොත් මේ ආයෙ ගන්න අපිද කියලා හහා ඉන්න එපා අපි හැමෝම එකතු වෙලා මේ කතා කරලා එකතු වෙලා මේ ගේම ගහමු ලයිට් බිල් ගෙවන්න නැතුව ඉමු කියලා දැනුත් එහෙම පුළුවන් ඉතින් අපිට ඕනේ නෑ අපි එච්චර ඔයාලගේ ලෙවල් එකට අර ජෙපි ලෙවල් එකට වැටෙන්නේ නෑ අපි ඉතින් කන්න නැතත් ඉතින් ලයිට් බිල ගෙවා ගන්න බැරිනොත් ඉතින් අපි පාවිච්චි නොකර ඉන්න මොනා කරන්නද ඉතින් ඔයාලා වැඩි කරන වැඩි කිරලට එකපාර 115යි කංචන ලොක්කට කොමිස් එක දෙන්න ඕනේ හින්දා මේවා ගෙවනවා මිසක් නැත්තම් නම් ඉතින් අපිටත් එහෙම උමනාවක් නෑ මේ හරි දැන් මේ පරණ පෝස්ට් ෂෙයා වෙනකොට එහෙම ලැජ්ජ නැද්ද? එක්කෝ හැන්ඩල් කරන්න හරියට සෝෂල් මීඩියා දන්න මිනිහෙක්ට දෙන්න ඕනේ. එක්කෝ පරණ පෝස්ට් ටික ඩිලීට් කරලා දාන්න. අපි ගෙවන්නේ ලයිට් බිල වහ අඩු කරනවා. අර පරණ පෝස්ට් ටික අරගෙන නැති කරනවා. ඒ ASCII අර එකෙක් ඇවිල්ලා මොකද්ද වැඩි කරනවා පුළුවන් නම් ජීවත් වෙනවා. ඔහොම ටෝක් දීපුවා එහෙම. අයියෝ ඊයා නෝන්ඩි වෙනවා කියන එකේ සීමාවක් තියෙනවා. විපක්ෂයට කියලාත් යකෝ අමාරුවෙන් හේතුවක් හොයාගන්න දීපල්ලා කොඹලගේ වැරද්දක් කියන්නේ මේක. උදේ නැගිටිනකොට ෂා අදත් හාගෙන වගේ සීන් එකක් තියෙන. ඉතින් හැමදාම මේකේ වැරදි කිය අපිට තින්න බෑ. හොඳක් කියන්නත් අවස්ථාවක් දෙන්න ඔයාලා අපිට. ලයිට් බිල මේ දෙසැම්බර් වලින් නම් වැඩි වෙන්නේ නෑනේ ආයෙත් කිසිම දවසක ආයෙ ලයිට් බිල් වැඩි වෙන්නේ නෑ. ඒකින්ද මේ වැඩි වෙච්ච එක අපි උපේක්ෂාවෙන් ඉඳ දරා ගන්නවා. කමන්නේ මේ වැඩේ කියන්නේ කරන්ට් බිල් එක වැඩි වුණාට මේ වෙලාව වෙනකොටත් මම ඉන්න තැනටත් කරන්ට් එක නෑ. මේ හේතුව මොකක්ද දන්නේ නෑ. මේ බිල ගෙවල් නැතුව කපලා ගිහිල්ලා දන්නේ නෑ. කොහොම හරි කරන්ට් එක නෑ. මේ යා ඔයාලා ගැන හැමදාම වීඩියෝ එකක් කරලා අන්තිමට මට ඊයා කියන්න වෙනවනේ. හරි මේ කොවිඩ් ගැන ආයෙත් මතක් කරන්නේ. බයියෝ ටොයියෝ සජ බයියෝ කාලකන්ණි ජෙප්පෝ ඔක්කොම පරිස්සමෙන් ඉන්න. කොවිඩ් හදාගන්න එපා. මොකද අපි හැමෝම ආරක්ෂා වෙන්න ඕනේ. මේ 2019 තිබ්බ ආණ්ඩුවවත් ඒ පාලනයවත් නෙවෙයි.